ආයිබෝවන් cooking pot YouTube channel එකෙන් අද මම හදන්න යන්නේ හරිම රසවත් කොස් ඇට කළු පොල් මාළුව. අපි දැන් බලමු ඒක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා කොස් ඇට, පොල් කිරි, ගාගත් පොල්, හාල්, බෙදපු 3-5, මිරිස් කුඩු, ලුණු, කහ, ගොරක කෑල්ල. තව අපිට අවශ්‍ය වෙනවා රම්පේ, කරපිංචා, කුරුඳු, මුළු හාල්, සුදු ලුණු, ගම්මිරිස් ඇට කීපයක්, තලාගත් එනසල් කරම් නැටි, අමු මිරිස්, බීලුණු. මුලින්ම අපි කොස් ඇට ටික සෝදලා හොඳින් පිරිසිදු කර ගන්නවා. මම මෙතන කොස් ඇට 30ක් විතර තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කොස් ඇට ටික තඹ ගන්න මේ වගේ භාජනයකට දා ගන්නවා. කොස් ඇට වැහෙන ප්‍රමාණයට වඩා වැඩි වතුර දාලා මතක ඇතිව ලුණු දාන්න නැතිව කොස් ඇට ටික තඹ ගන්න ඕන. ඉදුණු ගෙඩි වල කොස් ඇට ගන්නව නම් තමයි කළු පොල් මාළුව ගොඩක් රස වෙන්නේ. මේ දැන් කොස් ඇට ටික තැඹිලා තියෙන්නේ. මේ ගානට පොත්ත ටිකක් පැලෙනකන් තැඹුණාම ඇති. අපි දැන් තැඹුණ කොස් ඇට ටික මේ විදිහට ටිකක් තලා ගන්න ඕන. එතකොට තමයි කොස් ඇට වලට ලුණු මිරිස් 3-5 රස හොඳට අල්ලන්නේ. තලාගත්ත කොස් ඇට වලට අපි දැන් ලුණු ටිකක්, කහ ටිකක්, තව බෙදපු 3-5 වලින් හැන්දෙන් මේ ප්‍රමාණයෙන් එකමාරක් විතර දාලා අනලා පැත්තකින් තියාගන්න ඕන. අපි දැන් තාච්චියක් ලිපේ තියාගෙන මද ගින්දරේ පොල් මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මම මෙතන පොල් කප් භාගයක් විතර අරගෙන තියෙනවා. ඒකටම මම සුදු කැකුළු හාල් තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේ විදිහට අපි ටිකක් වෙලා කවලම් කරන ගමන් කරපිංචා කොළ ටිකත් මේ විදිහට එකතු කරලා හොඳින් කවලම් කර ගන්නවා. කුරුඳු පොතු සහ තලාගත් එනසල් කරාම නැටි ටිකත් එකතු කරලා මිශ්‍රණය නොනවත්වා කලවම් කරමින් බෙද ගන්න ඕන. මිශ්‍රණය මේ ගානට ආවහම ගම්මිරිස් ඇට 10ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ගම්මිරිස් ඇට කලින් එකතු කර ගන්න එපා. එතකොට තිත්ත රසක් එන්න පුළුවන්. මේ දැන් මිශ්‍රණය රන්වන් පාටට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක බෙදිලා ඇති. අපි දැන් නිවෙන්න වෙනම වාදනයකට අයින් කර ගන්නවා. අපි බෙදගත් මිශ්‍රණය නිමුණට පස්සේ වන් ගෙඩියක හරි බ්ලෙන්ඩර් කප් එකක හරි දාලා මේ විදිහට මිශ්‍රණය පේස්ට් එකක් ආකාරයට හදා ගන්න ඕන. අපි දැන් වාදනයක් ලිපේ තියලා තෙල් රත් වුණාම ඒකට සුදු ලුණු, වී ලුණු, කම්පි කරපිංචා, කුරුඳු, අමු මිරිස් ඔක්කොම එකතු කරලා මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්න ඕන. ටික වේලාවක් ටෙම්පරාදු වුණාට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා මිරිස් කුඩු අපි කලින් 3-5 එකතු කරපු ප්‍රමාණයට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරලා කොස් ඇට ටිකත් මේ වෙලාවේ එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕන. දැන් අපි පොල් කිරි ටික මේ වෙලාවේ එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි අඹරගත් පොල් මිශ්‍රණයේ පේස්ට් එකත් මේ විදිහට එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕන. දැන් අපි ඒකටම ගොරක කෑල්ලත් එකතු කරගන්න ඕන. ඔයාලට මේකට මේ වෙලාවේදී සියඹලයිස්ම වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි කවලම් කරලා ටික වේලාවක් පියනකින් වහලා උයා ගන්න ඕන. ටික වේලාවකින් නැවත ඇරලා බලලා හොදි ගතිය අඩු වෙනකන් සැරෙන් සැරේ කවලම් කරලා උයා ගන්න ඕන. ලුණු මදි නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. දැන් මේ හොදි ගතිය අඩු වෙලා මේ ගානට ආවම ඇති. අපි දැන් කොස් ඇට කළු පොල් මාළුව හදලා ඉවරයි. මේක හරිම රසයි. ඔයාලත් මේ විදිහටම හදලා බලන්නකෝ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා.